ප්‍රවේගය මට සවුන්ඩ් වැඩි කරුද චුට්ටක් දැන් මේ සතියේ සාපේක්ෂ ප්‍රවේගය ගානක් දානවද සාපේක්ෂ ප්‍රවේගය ගානක් දානවා හරි ලියන ගාන ABCD समांतर आश्रय की ABCD समांतर आश्रय की ABCD समांतर आश्रय की DAB कोणीय DAB कोणीय समानांशिक तिहाई समानांशिक तिहाई तथा ABD कोणीय ABD कोणीय समानांशिक अनुवाई हाँ हाँ AD समानाई දෙකයි වේ ABCD समांतर आश्रय DAB कोणांशिक 30යි ABD कोणांशिक 90යි හා DAD දිග 2යි වේ AD දිග 2යි වේ AD සමානයි 2යි වේ දික්කල AB මත කැපිටල් E පිහිටා ඇත්තේ දික්කල AB මත දික්කල AB මත කැපිටල් E පිහිටා ඇත්තේ කැපිටල් E පිහිටා ඇත්තේ BCE कोणය BCE कोणය अंशක 90ක් වන පරිදිය BCE कोणය अंशක 90ක් වන පරිදිය BCE कोणය अंशක 90ක් වන පරිදිය හරි දැන් ABCD සමාන්තර ආශ්‍රයයක් DAB කියන්නේ अंशක 30යි ABD कोणය अंशක 90යි AD දිග 2යි ඊට පස්සේ AB දික්කල AB මත කැපිටල් E පිහිට ඇත්තේ BCE अंशක 90ක් වන පරිදිය ලියන්න AD, AD, BD, AD, BD, DC, CB, AD, BD, DC, CB හා CE පාද පහක් තියෙනවා හොඳේ AD, BD, DC, CB, CE AD, BD, DC, CB හා CE පාද ඔස්සේ අක්ෂර අනුපිළිවෙලට දැක්වෙන දිශාවලට ඒ කියන්නේ අක්ෂර අනුපිළිවෙල දැක්වෙන දිශාව කියන්නේ AD කියන්නේ A ඉඳන් D දක්වා කියන එක. හරි. මෙන්න මේ පාද ඔස්සේ අක්ෂර අනුපිළිවෙලට දැක්වෙන දිශාවලට අක්ෂර අනුපිළිවෙලට දැක්වෙන දිශාවලට පිළිවෙලින් මූල 3යි P mu lambda gamma හා 4යි P බල ක්‍රියා කරයි mu lambda gamma හා 4යි P බල ක්‍රියා කරයි හරිනේ රෝමි ඉලක්කම් 1 පද්ධතිය සමතුලිතව පවතී නම් lambda mu gamma සොයන්න හරි පද්ධතිය සමතුලිතයි නම් lambda mu gamma සොයන්න රෝමි ඉලක්කම් 2 දෙකක් mu සමානයි මූල 3යි P දෙකක් mu සමානයි මූල 3යි P විට දෙකක් mu සමානයි මූල 3යි P විට පද්ධතිය යුග්මයකට ඌනණය වෙයි නම් දෙකක් mu සමානයි මූල 3යි P විට පද්ධතිය යුග්මයකට ඌනණය වෙයි නම් lambda gamma සොයන්න දෙකක් mu සමානයි මූල 3යි P විට පද්ධතිය යුග්මයකට ඌනණය වෙයි නම් lambda හා gamma සොයන්න
ඒකටම ලියන්න. ඒකටම ලියන්න යුග්මයේ අභිදිශාව සඳහන් කරන්න. යුග්මයේ අභිදිශාව සඳහන් කරන්න. යුග්මයේ අභිදිශාව සඳහන් කරන්න. යුග්මයේ අභිදිශාව සඳහන් කරන්න. ලියන්න. මෙම අවස්ථාවේදී මෙම අවස්ථාවේදී මේ EC දිශාව ඔස්සේ E ඉඳන් C දිශාව EC දිශාව ඔස්සේ EC ඔස්සේ ක්‍රියා කරන කැපිටල් R බලයක් කැපිටල් R බලයක් පද්ධතියට එක් කළ විට EC ඔස්සේ ක්‍රියා කරන කැපිටල් R බලයක් පද්ධතියට එක් කළ විට සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව කැපිටල් B හරහා යයි. සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව කැපිටල් B හරහා යයි. මෙම අවස්ථාවේදී EC ඔස්සේ ක්‍රියා කරන කැපිටල් R බලයක් පද්ධතියට එකතු කළ විට සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව සංප්‍රයුක්ත ඒකම දෙන්නේ සංප්‍රයුක්තය කියත් එකයි සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව එකම කතාවනේ. සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව කැපිටල් B හරහා යයි. කැපිටල් B හරහා යයි. R හොයන්න. R හොයන්න. හරි. දැන් ගාන කියනවා ABCD සමාන්තරාශ්‍රයක් රූපෙ දීලා තියෙනවා මෙන්න මෙහෙම ABCD මෙහෙම තියෙන්නේ. මෙන්න සමාන්තරාශ්‍රය. මෙයා A, මෙතන B, මෙතන C, මෙතන D. බලන්න DAB කෝණය මෙන්න මේ කෝණය අංශක 30යි. මේ කෝණය අංශක 30යි. ඊට පස්සේ ABD කෝණය මේක අංශක 90යි. ඊට පස්සේ මෙයා 90 දැන් මේක සමාන්තරාශ්‍රයන්නේ. එහෙනම් මෙයාත් 90 වෙන්න එපයි. සාමාන්‍ය දේවල්නේ. ඊට පස්සේ දික්කල AB මත E පිහිට ඇත්තේ BCE 90ක් වන පරිදි. මෙතන 90ක් වන පරිදි. මෙතන තමයි E ඉන්නේ. ඔන්න ඔහොම තමයි ඔය රූපේ තියෙන්නේ. හරි. ඔහොම තමයි රූපේ තියෙන්නේ. කරන්න බෑ. කරන්න. උත්තරය යන්නේ. පද්ධතිය සමුදේට මොකද වෙන්නේ? ඕනම දිශාවක් ඔස්සේ බල විභේදනය කරාට පස්සේ බලවල දෛශිකතුව බිඳුවයි. ඕනෙම ලක්ෂයක් වටා ඕනෙම දිශාවකට ගූර්ණවල දෛශිකතුව බිඳුවයි. පද්ධතිය සමතුලිතයි කියන්නේ එයාට සංප්‍රයුක්ත බලයකුත් නැහැ, ගූර්ණයකුත් නැහැ. කියන්නේ බල යුග්මයක් ඇත්තේ තුල්‍යයි නෙමෙයි ඔන්නේ. දැන් වචන ගැන අවබෝධයක් තියෙන්නත් ඕනේ. වචන තේරෙන්නත් ඕනේ. මට කියන්නේ ලැම්ඩා ගැමා මියු හොයපු කට්ටිය. ලැම්ඩා මියු ගැමා හොයපු කට්ටිය.
දැන් උත්තර ගත්ත කට්ටිය ගන්න බං. ගත්තද? රූපයන්ට බලමාක් කරපු කට්ටිය. ඒකක් නැද්ද බං? අඩුම ගානේ අඩු අවම වශයෙන් ඒකල් පුරුම වෙලා තියෙන්න ඕනේ. අනිකන් ලැම්ඩා ගමාමියුගේ එකෙක් අඩුවපු කට්ටිය. තුනෙන් එකක් හරි. තුනෙන් එකක් හරි. මේ වෙලාවේ සමගාමී සමීකරණ සුළු කරන කට්ටිය. මේ වෙලාවේ සමගාමී සමීකරණ සුළු කරන කට්ටිය. එතකොට 27 ගැන ලැබිලා තියෙන අදහස නිකන් හොඳ පන්තියක් කියන අදහස හොඳේ පේපර්ස් වල ලකුණු බලද්දී එහෙම හොඳ ගතියක් තමයි ලැබිලා තියෙන්නේ. සතියකට පස්සේ අපි හම්බෙන්නේ ගිය සතියේ මං ආවේ නැහැ නේ මෙහි ආවේ නැහැ. ගිය සතියේ මං ගියා ගම්පහ. හරි බලමු දැන් රූපයන ගත්ත ඉඩි අඩුම ගානේ ඒකවත් කරලාද කියලා. ABCD රූප මන් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තියෙන්නේ ABCD තියෙන විදිය මේ ආංශික 30 මීටරයි කියන ආනත වෙන්න ඕනේ කමක් නැහැ. මෙහෙම මෙතනින් ලම්බයක් ඇදලා තියෙනවා. මේ හා සමාන දුරක් මෙහෙන් යන්න ඕනේ. සමාන්තර රේඛාවක් මෙන්න මෙහෙම. මෙතන ඉඳන් අංශක 90ක් සෑදෙන පරිදි රේඛාව. ඔන්න ඔහොම. මෙයා A කැත නෑනේ බං. ලස්සනයි. AB මෙතන C මෙතන D මෙතන තමයි E. මෙයා 90යි මෙයත් 90යි මෙතන 90යි. මේ අංශක 30යි මේ අංශක 30යි එහෙනම් මෙතන අංශක 60යි. හරි. මෙයා 60යි නම් මෙයා 60යි මෙතන 90ක් ඉඳ මෙයා 30යි. නැත්නම් අනුරූප කොල්ලින් ගන්නත් තිබ්බා. මේ අංශක 60යි. මෙතන 90යිනේ. මෙයා 60යි. දැන් බල ක්‍රියාත්මක වෙන්නේ දැන් මේකේ බල ක්‍රියාත්මක වෙන්නේ AD පැත්තට මූල 3යි P. මෙයා මූල 3යි P. ඊට පස්සේ BD පැත්තට mu. DC පැත්තට lambda. CB පැත්තට gamma. ඊට පස්සේ CE පැත්තට P 4යි P. ඔන්න ඔහොම. හරි. දැන් තමයි බල පද්ධතිය. දැන් මේ බල පද්ධතිය සමතුලිතයි කියලා කියනවා. බල පද්ධතිය සමතුලිතයි නම් මේකේ ඕනෙම ලම්බක දිශා දෙකකට බලවල විභේදන සංසික දර්ශකතුව බිඳුවයි. ඕනෙම දිශාවකට. ඕනනම් අපිට S2කට දැනෙන්න අපිට හදවත දැනෙන තිරස මේකනේ. සිරසටයි බල විභේදනය කරොත් සිරස් බල ලම්බක බලවල දර්ශකතුවක් බිඳුවයි. සිරස් බලවල දර්ශකතුවක් බිඳුවයි. තවත් කැමැති දිශාවක නැත්නම් BC දිශාවට මොකක් හරි දිශාව සලකලා බල විභේදනය කළොත් ඒ පැත්තවල බලවල දර්ශකතුව බිඳුවයි. මට කියන්න බල විභේදනය කළා බලවල දෛශික එකතුව බිඳුව ඇසුරෙන් ගන්න හදන්න ගිය කට්ටිය. හරි. දැන් හිත කරන්න මට හිතෙන්නේ ඇයි? තිරස් දිශාවට බල විභේදනය කරොත් ලැම්ඩා ඇතුළත් සම්බන්ධතාවක ලැම්ඩා එනවා, ගැමා එනවා, mu එන්නේ නැහැ. ලැම්ඩා සමා ගැමා ඇතුළත් සම්බන්ධතාවක් එනවා. දැන් ලැම්ඩාවයි ගැමාවයි හොයාගන්න තවත් ලැම්ඩා සහ ගැමා ඇතුළත් සමීකරණයක් ඕනේ. සමගාම සමීකරණ දෙකක් ඕනේ දෙන්නෙක් වෙන්නේ. එන සිරස් දිශාවට බල විභේදනය කරොත් mu එනවා, ගැමා එනවා, ලැම්ඩා එන්නේ නැහැ. මල මගුලයි. දැන් අවශ්‍ය දෙන්නෙක් එන්නේ ලැම්ඩායි ගැමායි ඇතුළත් සම්බන්ධතාව මුලින්ම ආවා. ඊළඟට එන්නේ mu සහ ගැමා ඇතුළත් සම්බන්ධතාවක්. දැන් තව එකෙක් හොයාගන්න මොකද කරන්න ඕනේ? මේකේ ඉන්න මොකක් හරි ලක්ෂයක් වතා ගුණ ගන්න ඕනේ. මේකේ තියෙන මොකක් හරි ලක්ෂයක් වතා ගුණයක් ගන්න ඕනේ. එන්න නොදන්නා පත්තුවක් හොයන්න සමගාමී සමීකරණ තුනක් ඕනේ.
සමගාමී සමීකරණ තුන විසඳලා ලැම්ඩා ගැමා මිව් හොයන්න පුළුවන්. අවුලක් නැහැ. හොඳයි සතුටුයි කරන්න පුළුවන්. ඒක ඉතින් මට නම් මම ආස නැහැ. මම තීරණය කරනවා බල පද්ධතිය සමතුලිතයි කියන්නේ එම බල පද්ධතිය මත තියෙන ඕනෑම ලක්ෂයක් වටා. බල පද්ධතිය මෙතනින් එන්න තිබ්බොත් මේ ලක්ෂය වටා. මෙතනින් එන්න තිබ්බොත් මේ ලක්ෂය වටා. එළියෙන් ඇඟිල්ල තිබ්බොත් මේ ලක්ෂය වටා. බල පද්ධතියේ ගුණවල ඕනෑම දිශාවකට ගුණවල දර්ශකතුව බිඳුවයි. එහෙනම් මම තීරණය කරනවා B ලක්ෂය වටා ලක්ෂය වටා බලවල බලපං ඇති කරන ගුණවල දර්ශකතුව සලකන්න. ඇයි මම B ලක්ෂය තෝරගන්නේ? B ලක්ෂය තෝරගන්නේ ඇයි? ගැමා කියන බලය B හරහා යනවා, මිව් කියන බලය B හරහා යනවා. ඒ නිසා ඒ දෙන්නගෙන් දායකත්වයක් හම්බෙන්නේ නැහැ. ලැම්ඩා විතරයි එන්නේ. එක සමීකරණයකින් ලැම්ඩා හොයන්න පුළුවන්. හරි? ක්‍රම ටක් ගාලා දැන් මම කරොත් වැඩක් නැහැ. ටක් ගාලා කරන්න. සමගාමී සමීකරණ ගත්තොත් මේක සුළු කරලා හරි ගන්න. වැරද්දක් නැහැ හොඳේ. දැන් ඉතින් සුළු කිරීමේ වේගය තමයි තියෙන්නේ. දැන් ගුණ ගන්න මට මේගොල්ලන්ගේ දිග ඇතුළත් සම්බන්ධතාව ඕනේ. ගුණ ගන්න මට මේගොල්ලන්ගේ දිගවල ඕනේ. AD ගේ දිග 2a කියලා කිව්වා. AD කියන්නේ මෙයා. AD ගේ දිග 2a. මෙන්න මේ දිග 2a. මේ දිග 2a. එහෙනම් මේ දිග 2a cos 30යි. ඒ කියන්නේ මූල 3a නේ. මූල 3a. 2a cos 60 තමයි මේක දිග. ඒ කියන්නේ මේ දිග a. මේ දිග a. මම මෙතන ඉඳන් මෙයාට දුර ඕනේ, මෙයාට දුර ඕනේ, මෙන්න මෙයාට දුර ඕනේ. මෙයාට අවශ්‍ය කරන දුර ඕනේ. හරි. ඒ කියන්නේ මට මේ දුර ගණනය කරගන්න ඕනේ. මට මේ දුර ඕනේ. අපි දන්නවා සමාන්තර රාශියක් ඉඳලා මේකත් 2a. සමාන්තර රාශියක් ඉඳලා මේ ටිකත් 2a. මේ දිගත් 2a වෙනවා. ඒ නිසා මේ දිග මම ගත්තොත් y කියලා z කියලා ගමු. මේ දුර මම ගත්තොත් z කියලා. බලන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙයා තමයි කර්ණය වරක් කෝණයේ cos අගය මේ බද්ධ පාදයේ වෙනවා. හරි. ඒ නිසා z cos 30 z cos අංශක 30 2a වෙනවා. z cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි 2a වෙනවා. ඒ නිසා අවශ්‍ය කරන z කියන එක්කෙනා 4 බෙදීම මූල 3යි a වෙනවා. ඔන්න ඔහොම. z කියන එක්කෙනා 4 බෙදීම මූල 3යි a වෙනවා. ඔන්න ඔහොම. දැන් මම පද්ධතියේ සමතුලිතතාව සලකා B ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගුණ ගන්නවා. ලියන්න පද්ධතියේ සමතුලිතතාව සලකා B ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගුණ වල දෛශිකතුව බිඳුවයි. හරි. n කියන්නේ මොමන්ට්ස් කියන එක හොඳේ. ගුණ. හරි මම දන්නේ G අකුරු දාන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. නැත්නම් මම දන්න කෙනෙක් ඉන්නවා කියන්න. ගුණ වල G දාන්නේ කියලා සිංග්ලිෂ් වලින් ගුණ කියලා අරගෙන දන්නේ නැහැ. ඒක මම දන්නේ. හරි. G දාන්නේ කියලා මට නම් කිසිම අවබෝධයක් නැහැ. M moments around B මේ clockwise. හරි. එතකොට B ලක්ෂය වටා ගුණ මෙයා එන්නේ B හරහානේ යන්නේ. ගැමා එන්නේ B හරහා යන හින්දා. ලැම්ඩාගෙන් ඇති කරන්නේ අපි සලකන පැත්තට ගුණ ලැම්ඩා වරක් එයාට ලම්බ දුර A. ලැම්ඩා වරක් A වෙනවා. හරි. මෙයාගෙන් ඇති කරන්නේ මේ B ගෙන් අල්ලන් මේකෙන් ඇද්දොත් කැරකේ දක්ෂිනාවර්ත. ඒ නිසා මෙයාගෙන් ඇති කරන ගුණය මගේ සලකන දිශාව දෙනවා. ඒ නිසා ධන මේකට ලම්බ දුර කැමති නම් මෙතේ නම් මේකට ලම්බයක් අඳින්න පුළුවන්. කැමති නම් මෙතේ නම් මේකට ලම්බයක් අඳින්න පුළුවන්. ඒ නැත්නම් කාටද පුළුවන් මේ බලය සිරස් නැතික විභේදනය කරන්න. ඒක තමන්ගේ කැමැත්ත. හොඳේ. ඒක තමන් කැමැත්ත නම් ලම්බයක් අඳින්න පුළුවන්. නැත්නම් සිරස් දිශාවට විභේදනය කරන්න පුළුවන්. මම මෙයාට ලම්බයක් අඳිනවා. මම අරයා විභේදනය කරනවා. මම ක්‍රම දෙකටම හදනවා. මෙතන නම් මේක ලම්බයක් ඇන්දොත් D ඉඳන් මේකට ලම්බයක් ඇන්දොත් මේක ලම්බයක් ඇන්දොත් මේ ලම්බයේ දිග මෙයා මූල 3යි මෙයා 30යි. ඒ නිසා කර්ණය වරක් කෝණයේ සම්මුඛපාදයනේ. මෙයා sin 30 නේ. sin 30 කියන්නේ භාගයයි. මෙයා මූල 3 බෙදීම 2යි. ඔන්න ඔහොම වෙනවා දිග. ඒ නිසා සලකන පැත්තට බලය මූල 3යි p බලය මූල 3යි p ලම්බ දුර මූල 3 බෙදීම 2යි a. මෙයාව සලකුවා මෙයා සලකන්න දෙන්නේ නැහැ. මෙයාව සලකන්න දෙන්නේ නැහැ. මෙයාව ගත්තා. ඊටු මෙයා විතරයි. මම මෙයාව තිරසට විභේදනය කරනවා. මෙයා තිරසට විභේදනය කළොත් එයා B හරහා යන හින්දා මෙයාගේ තිරස්සරජගෙන් බලපෑමක් නැහැ. හරි. මෙයාව සිරසට විභේදනය කරොත් අන්න එයාගෙන් ඇති කරන බලපෑමක් එයාත් මං සලකන පැත්තේ විභේදනය සලකන පැත්තේ ගුණ ඇති කරන්නේ දාන්න. දැන් මෙයාගේ ඇති කියන්නේ සිරස් බලයනේ.
මේ තිරස් සංරචකය 4p cos 60. එහෙනම් සිරස් සංරචකය 4p sin 60යි. 4p sin 60යි. ලම්බ දුර එයාට ලම්බ දුර 4 බෙදීම මූල 3යි a. 4 බෙදීම මූල 3යි a. දෛශික තුව බිඳුවයි. මට එනවා lambda a ධන මූල 3 වෙනවා 3 බෙදීම 2යි pa ධන 4යි p sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි වරක් 4 බෙදීම මූල 3යි a සමානයි බිඳුවයි. මූල 3ට මූල 3 කැපෙනවා 2ට 4 කැපිලා 2 වෙනවා. මෙයා lambda a ධන 3 බෙදීම 2යි pa ධන 8 බෙදීම අනිකන්නේ ඉතින් මට 8 pa සමානයි බිඳුවයි. අපි දන්නවා a කියන්නේ මේකේ දුර a කියන්නේ මේකේ දුර a අසමානයි බිඳුවයි. a කියන එක කෙනා අසමානයි බිඳුව. ඒ නිසා a ට a සුළු වෙනවා. අවශ්‍ය කරන lambda සමානයි මේක මෙහෙටදී ඍණ 8යි p මේක මෙහෙටදී ඍණ 3 බෙදීම 2යි p වෙනවා. පොදු හරයක් 2 16 3 19යි ඍණ 19 බෙදීම 2යි p වෙනවා. lambda කියන එක කෙනා ඔන්න ඔහොම ගන්න පුළුවන්. මම lambda මේ උත්තරය අපකට හරිනේ. දැන් lambda දන්නවා. දැන් මට ඕනේ නම් lambda දන්නවා. දැන් ඕන්න අර සමගාමී සමීකරණේ lambda සහ ගැමාව සමගාමී සමීකරණයෙන් ගැමාව ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මට බෑනේ. මම මේක ගත්තේ නැති නිසා. ඒ නිසා මම තීරණය කරනවා දැන් මෙතෙන් මේ බීව ගත්තේ mu සහ ගැමා අයින් වෙලා lambda විතරක් එන්න. මට ඕනනම් c ලක්ෂය වටා ගුණ ගන්න පුළුවන්. එතකොට මේ lambda සහ ගැමා අයින් වෙලා මට mu විතරක් හම්බෙනවා. lambda සහ ගැමා අයින් වෙලා මට mu විතරක් හම්බෙනවා. හරි. බලන්න මම කරන වැඩේ. දැන් මම c ලක්ෂය වටා ගුණ කරනවා. පද්ධතිය සලකා පද්ධතිය සමතුලිතතාව සලකා c ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගුණ දෛශික තුව බිඳුවයි. පද්ධතිය සමතුලිත නිසා. හරි. දැන් c ඉඳන් ගුණ ගද්දී මේ වැඩේ අපි කරානේ. දැන් c ඉඳන් ගුණ ගද්දී මට මේ දෙන්න වෙන්නේ නැහැ. ගැමා එන්නේ නැහැ. lambda එන්නේ නැහැ. ගැමා එන්නේ නැහැ. mu ගෙන් ඇති කරන ගුණය මම සලකන පැත්තට එයා mu අරක් ලම්බ දුර මේ දුරමනේ සමාන්තර ආශ්‍රයන්නේ මූල 3යි a වෙනවා. ඊට පස්සේ c ඉඳන් මෙයාට තියෙන ගුණය c ඉඳන් මෙයාට තියෙන ලම්බ දුර ගන්න ඕනේ. ඒ නිසා මේ රේඛාව දික් කරලා ලම්බයක් අඳින්න වෙනවා. c ඉඳන් ගුණ ගද්දී මට මෙයා වෙන්නෙත් නැහැ. c ඉඳන් ගුණ ගද්දී 4යි p එන්නෙත් නැහැ. වැඩි ලේසි මූව විතරයි මට ගන්න තියෙන්නේ. මූව විතරයි මට ගන්න තියෙන්නේ. වැඩි ලේසි. හරි ලස්සන වැඩක් හරියට කරන්න. හරි. මට මෙයා බල විවරණය කරන්න පුළුවන්. මෙන්න සිරස්ස සහ තිරස්ස. ඒ නැත්තම් මෙයාව දික් කරලා ලම්බයක් අඳින්න ඕනේ. මෙයාව දික් කරලා ලම්බයක් අඳින්න ඕනේ. ඇත්තටම ඒ ලම්බය අඳින්නේ කොහොමද අඳින්නේ මේ රේඛාව දික් කරොත් අඳින්නේ ලම්බ තමයි. හරිනේ. මම තීරණය කරන විභේදනය කරන්න මේ බල විභේදනය කරොත් මේ පැත්තට මේ කෝණේ පැත්තට කොස් අනිත් පැත්තට sin මූල 3යි p sin 60 එයා c හරහා යනවා. ඒ නිසා බලපෑමක් නැහැ. මූල 3යි p cos 60 එයා මෙන්න මේ පැත්තට තියෙන්නේ c ගෙන් අල්ලන් ඒ බලෙන් c ගෙන් ඇඟිල්ල තියලා මේ බලෙන් ඇද්දොත් කැරකෙන දක්ෂිනාවර්තව. ඒ නිසා සලකන පැත්තට තමයි ඒක තියෙන්නේ. ඒ නිසා ධන බලයේ විභේදනය මූල 3යි p cos 60යි. මූල 3යි p cos 60යි. දැන් මේක ලම්බයෙන් ගන්නත් පුළුවන් හොඳේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ලම්බ දුර මූල 3යි a. මෙයා මූල 3යි a සමානයි බිඳුවයි. මට එනවා මූල 3යි mu a ධන මූල 3යි p cos 60 කියන්නේ භාගයයි වරක් මූල 3යි a සමානයි බිඳුව. අපි දන්නවා a අසමානයි බිඳුවයි කියලා. මූල 3ට මූල 3 කැපෙනවා. mu තනිය වෙනවා. mu කියන එක්කෙනා ඍණ මූල 3 බෙදීම 2යි p වෙනවා. මට කියන්නේ mu ගේ උත්තරේ මේකද? mu හරිනේ. එලකිරි. දැන් මට ගැමාව හොයන්න ආපහු ගුණ ගන්න අවශ්‍ය නැහැ. ගැමාව හොයන්න ආපහු ගුණ ගැනීම අවශ්‍යතාවක් නැහැ. ඕන්න සිරස් බල සමතුලිත සිරස් දිශාවට බලවල දෛශික තුන සමයේ බිඳුව කියලා අරගෙන හදන්න පුළුවන්. කැමැත්තක් කරන්න. ඕන්නම් ගැමාව ගන්න ඕන්නම් d ලක්ෂය වටා ගුණ ගන්න පුළුවන් ඕන්නම්. දැන් මට ගුණ අරන් ඇති කියලා තියෙන්නේ. ඒ නිසා ආයි ගුණ ගන්න නෑ මං. මම පද්දේ සමතුලිතතාව සලකා සිරස් දිශාවට බල විභේදනය කරනවා. හරි. බලන්න පද්ධතියේ සමතුලිතතාව සලකා මේ x ගේ ධන දිශාවට තියෙන බලවල දෛශික තුව බිඳුවයි. x ගේ ධන දිශාවට තියෙන බලවල දෛශික තුව බිඳුවයි. හරි. එතකොට මෙන්න මෙයා එන්නේ ඒකට. මෙයා සිරස්නේ. මෙයා එනවා ලැම්ඩා සලකන පැත්තට. ලැම්ඩා සලකන පැත්තට ධන
මෙයා එනවා 4p cos 60 සලකන පැත්තට. 4p cos 60 සලකන පැත්තට. ඊට පස්සේ මෙයා ගත්තා මෙයාත් සලකන පැත්තට මූල 3p cos 30 ධන මූල 3p cos 30යි. අපිට අවශ්‍ය කරන එක්කෙනා එයා සලකන පැත්තට ප්‍රතිවිරුද්ධයි ගැමා cos 30. එයා ප්‍රතිවිරුද්ධයි ඍණ ගැමා cos 30යි. සමානයි බිඳුවයි. ලැම්ඩා කියන එක අපි ගත්තා ඍණ 19 බෙදීම 2p ධන 4p cos 60 කියන්නේ භාගයයි. ධන මූල 3p cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඍණ ගැමා cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. සමානයි බිඳුවයි. දෙකට මේ යට දින දෙක කැපිලා යනවා මේ. ඔන්න ඔහොම. මෙයා ඍණ 19යිp ධන 4ip මූල 3ip ඍණ මූල 3යි ගැමා සමානයි බිඳුවයි. මෙයා 7යි 19න් 7ක් ගියම 12යි ඍණ 12ip හරිනේ සමානයි මේක මෙහෙට ගියා මූල 3යි ගැමා වෙනවා. අවශ්‍ය කරන ගැමා ඍණ 12 බෙදීම මූල 3යි p වෙනවා. දැන් මේ යට මූල 3 තියෙනකට මම ආස නැහැ. ඒ නිසා ඍණ 12 බෙදීම මූල 3යි මම හරය පරිමේය කරනවා උඩයි යටයි මූල 3ෙන් වැඩි කරලා. මේ මූල 3 වඩා 3යි මෙතන 4යි. එහෙනම් අවශ්‍ය කරන ගැමා කියන එකේනා ඍණ 4යි මූල 3යි p වෙනවා. මට කියන්න ගැමා මේකද? හරිනේ මං. එලකිරි. දැන් ඔහම ලැම්ඩා මිව් ගැමා හොයන්න පුළුවන්. ලැම්ඩා මිව් ගැමා කියන කට්ටිය හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගාන කිව්වේ ඊට පස්සේ ගානේ තිබ්බේ දෙකක් මිව් සමානයි මූල 3යි p විට පද්ධතිය යුග්මයකට වුන්දනේ වෙයි නම් මට කියන්න 2යි p සමානයි මූල 2යි මිව් සමානයි මූල 3යි p විට පද්ධතිය යුග්මයකට වුන්දනේ වෙනවා කියන්නේ මොකක්ද ඒක අදහස? එයාගේ සම්ප්‍රයුක්තය තාමත් බිඳුවයි හැබැයි ගූර්ණ පවතිනවා. හැබැයි ගූර්ණයක් පවතිනවා. එහෙමනම් ලැම්ඩා සහ ගැමාස් හොයන්න. එහෙමනම් ලැම්ඩා සහ ගැමාස් හොයන්න. එහෙමනම් ලැම්ඩා සහ ගැමාස් හොයන්න. කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? පද්ධතිය යුග්මයකට වුණනේ නම් පද්ධතිය යුග්මයකට වුණනේ වෙනව නම් මේ ඕනෙම ලක්ෂයක් වටා එයාගේ ගූර්ණය මට ගන්න පුළුවන්. හරි ඕනෙම ලක්ෂයක් වටා ගූර්ණ ගන්න පුළුවන්. මූ කියන එක කෙනා දෙකක් මිව් සමානයි මූල 3යි p කියලා දීලා තියෙනවා. කියන්නේ මූ ගාගේ දීලා තියෙනවා. මූ ගාගේ දීලා තියෙනවා. ඒ නිසා මම තීරණය කරනවා මේ c ලක්ෂය වටා ගූර්ණ ගත්තනම් c ලක්ෂය වටා ගූර්ණ ගත්තනම් මට ගැමාවයි මෙයාවයි එන්නේ නෑනේ. ගැමා සහ ලැම්ඩා එන්නේ. හරි ඊට පස්සේ දැන් ওই දෙකෙන් වකර එකක් හොයන්නත් එපැයි. ওই දෙකෙන් හොයන්න එපැයි. මොකද්ද ගන්න තියෙන්නේ? ගානේ අහනවා. ගානේ මං ඇහුවා යුග්මේ ගූර්ණයත් ඇහුවා. යුග්මේ ගූර්ණයත් ඇහුවා. යුග්මේ අභිදිශාව සඳහන් කරන්න. යුග්මේ අභිදිශාව සඳහන් කරන්න. මොකද්ද ගන්න තියෙන්නේ? කොහොමද දන්නේ? මොකද්ද ගන්න තියෙන්නේ? මම මේකෙන් මොකක් හරි ලක්ෂයක් වටා බලවල ඔය පද්ධති යුග්මික තුල්ලයිනේ. ඒ කියන්නේ ඒ යුග්මයේ ගූර්ණය මම හොයන්න තීරණය කරනවා. යුග්මයේ ගූර්ණය හොයන්න තීරණය කරනවා. මට කියන්න යුග්මයේ ගූර්ණය ගත්ත කට්ටිය? ගත්ත කට්ටිය? ඔන්ලයින් එකේවත් නැද්ද? මොකද්ද බං? ඒ දැන්ද ගැමා මේතුව හොයාගත්තේ? අයියෝ. හදන්න ටක් ගාලා. මේකත් පේන්න තියන්න. මේකත් පේන්න තියන්න. ටක් ගාලා හදාගන්න. මේ හරි මේක ඉවර වෙන්න තියන්න. හරි. ටක් ගාලා හදාගන්න. ටක් ගාලා හදාගන්න. බොහොම ඉක්මනට. ගාලි ළඟ තියෙන්නේ දෙකක් මිව් සමානයි මුල 3යි p විට පද්ධති යුග්මයකට උහුණනේ වෙයි නම්. ඒ කියන්නේ ගානේ කියනවා යුග්මයකට උහුණනේ වෙනවා කියලා. පෙන්වන්න දෙයක් නැහැ. ගානේ කියනවා යුග්මයකට උහුණනේ වෙනවා කියලා. එහෙමනම් ලැම්ඩාගේ ගැමාගේ අගයන් හොයන්නයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා යුග්මයේ අභිදිශාව සඳහන් කරන්න. යුග්මයේ අභිදිශාව සඳහන් කරන්න. මට කියන්නේ ඔන්ලයින් එක හදලා ඉවර කට්ටිය. ඔන්ලයින් එකේ හදලා ඉවර කට්ටිය. දැන් මේක මම ගිය සතියේ 26 කට්ටිය දුන්න ඇප්ලයි පේපරේ ගාන මේ. 26 ඇප්ලයිඩ් පේපරේ දුන්න ගාන මේක මං.
ගිය සඳ රෑ ඩිස්කස් කරපු ගාන මම මේක ඉවර කන්ටක් ගාලා දැන් ඇත්තටම ඒක තව බලපද්දද දැන් ඉතින් ඉතුරු හම්බෙන හැම ගණන්ම හොඳයි තමයි දැන් ඒක තව බලපද්දද ඉවරයිනේ දැන් එක හා සමාන මට්ටමේ ගණන් තමයි හම්බෙන්නේ ඉඳලා හිටලා අමාරු ගණනක් දෙනවා මේක අමාරු ගණන් නෙමෙයි හොඳේ මේක සාමාන්‍ය ගණනක් මේක හදන්න ඕනේ දැන් පද්ධතිය මේක තුල්ලයි නම් මෙයාගේ සිරස් දිශාවට ඇත්තටම සම්ප්‍රයුක්තයක් නැහැ. ඒ නිසා මේ පද්ධතිය ඕනෑම ලම්බක දිශා දෙකකට විභජනය කරලා පස්සේ ඒ දෛශිකවල ඒ බලවල දෛශිකතුව බිඳුවයි. ඒ නිසා දැන් මට ගැමාව ඕනේ නැහැ. ගැමාගාගේ දන්න නැත්නම් ගැමාව දීලා තිනවා. ලැන්ඩවයි මුව හඳුනන කියනවා. පද්ධතියේ සමතුලිතතාව සලකා රෝම ඉලක්කම් 2 පද්ධතියේ සමතුලිතතාව සලකා පද්ධතියේ සමතුලිතතාව සලකා තිරස් දිශාවට බලවල දෛශිකතුව බිඳුවයි. පද්ධතිය දැන් මේකට උනනේ වෙලා නිසා මට මිව් වෙනවා මිව් සලකන පැත්තට ලැම්ඩා ඉන්නේ ගැමා මෙයා 60යි නම් මෙයා 60යිනේ මෙතන අංශක 60යිනේ ගැමා cos 60 සලකන පැත්තට ප්‍රතිවිරුද්ධයි ඍණ ගැමා cos 60 ඍණ ගැමා cos අංශක 60 හරි මෙයා ගත්තා මෙයා එන්නේ දැන් මේ දෙන තමයි එන්න තියෙන්නේ මෙන්න මෙයා සලකන පැත්තට මූල 3p cos 60 නේ මූල 3p cos 60 සලකන පැත්තට ධන මූල 3p cos 60 ධන මූල 3p cos 60 ඊට පස්සේ මෙයා 4p cos 60 කියන්නේ තිරස් එක්කෙනා එහෙනම් 4p sin 60 කියන්නේ සිරස් එක්කෙනා එයා සලකන පැත්ත ප්‍රතිවිරුද්ධයි ඒ නිසා එයා ඍණ 4p sin 60යි දෛශික එකතුව බිඳුවයි දැන් mu ගියාගේ දීලා තියෙනවා දෙකක් mu සමානයි මූල 3p ඒ කියන්නේ mu කියන එක්කෙනා මූල 3p බෙදීම 2යි mu කියන එක්කෙනා මූල 3p බෙදීම 2යි ඍණ ගැමා cos 60 කියන්නේ භාගයයි ධන මෙයා මූල 3p cos 60 කියන්නේ භාගයයි ඍණ 4p sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි මේ යට ඉන්න දෙක සුළු වෙනවා දැන් ගැමා විතරයි මට ඕනේ ගැමා තනි කරන හැටි ගෙනියන්න මට මේ පැත්තේ එනවා මූල 3p ධන මූල 3p ඍණ 4යි මූල 3p සමානයි ගැමා වෙනවා අවශ්‍ය කරන ගැමා ඍණ 2යි මූල 3p වෙනවා උත්තරේ හරිද ගැමාට ආවේ ඍණ 2යි මූල 3pද හරි දැන් ඒ වගේම ඊළඟ මට ඕනේ ලැම්ඩාව ඒ නිසා තිරස් දිශාවට බලවල දෛශිකතුව පද්ධතියේ සමතුලිතතාව සලකා තිරස් දිශාවට බලවල දෛශිකතුව බිඳුවයි බං එතන ලැම්ඩා මිව් වෙන්නේ මිව් සිරස් හින්දා ලැම්ඩා සලකන පැත්තට අපිට අවශ්‍ය එක්කෙනා ලැම්ඩා ගැමා ගැටි කරන්නේ සලකන පැත්තේ ගැමා cos 30 සලකන පැත්තට ප්‍රතිවිරුද්ධයි ඍණ ගැමා cos 30යි ඍණ ගැමා cos 30යි ඊට පස්සේ 4ip cos 60 සලකන පැත්තට 4ip cos 60 ධන 4ip cos 60යි ධන 4ip cos අංශක 60යි ගැමාව ගත්තා ලැම්ඩාව ගත්තා 4ip එක ගත්තා මේ ඕනේ මෙයක් සලකන පැත්තට මූල 3ip cos 30 නේ මූල 3ip cos 30 සලකන පැත්තට ධන මූල 3ip cos 30යි ධන මූල 3ip cos අංශක 30යි සමානයි දෛශිකතුව බිඳුවයි බං ලැම්ඩා තමයි දන්නේ නැත්තේ ඍණ ගැමා කියන්නේ බං ගැමා දන්නවද බං අපි ගැමා දන්නවා එයා ඍණ 2යි මූල 3යි p cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි ධන 4යි p cos 60 කියන්නේ භාගයයි ධන මූල 3යි p cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි බිඳුවයි හරි මෙතන සුළු වෙනවා ලැම්ඩා මේ ඍණය ධන වෙනවා දෙකට දෙක සුළු වෙනවා මූල 3 වරක් 3 3ක් වෙනවා ධන 3යි p ධන මෙයාට මෙයා සුළු වෙදි දෙකක් වෙනවා ධන 2ක් p මෙතන මූල 3 3 වෙනවා මෙයා 3 බෙදීම 2යි p සමානයි බිඳුව වෙනවා හරි පොදු හරයක් ගන්න ලැම්ඩා ධන p බෙදීම 2ක් එළියට ගත්තොත් මෙතන එනවා 6 ධන 4 ධන 3යි සමානයි බිඳුවයි ඒ කියන්නේ ලැම්ඩා කියන එක්කෙනා
ඍණ 13 බෙදීම 2යි p වෙනවා. හරිද? ලැම්ඩා ඍණ 13 බෙදීම 2යි p. වැරදිද? මතකද වැරද්ද? ලැම්ඩා මෙයා ගැමා cos 30යි 4යි p cos 60යි මූල 3යි p cos 30යි. cos 30 මූල 3 බෙදීම 2යි cos 60 භාගයයි cos 30 මූල 3 බෙදීම 2යි. කොහොමද වැරද්දක් කියලා තියෙන්නේ? වැරදිද මම? නැත්නම් හරිද? මට මේ උත්තරය ආපු කට්ටිය? මේ උත්තරය ආවේ නැද්ද? වෙන උත්තරයක් ආවද? වෙන උත්තරයක් ආවද? මොකද ආවේ? භාගයක්. භාගයද කාට හරි? දෙකෙන් එකක් ආවද? දෙකෙන් එකක්. ඍණ දෙකෙන් එකයි. බලන්න හරිද කියලා මම? ඔන්ලයින් කට්ටිය මේ උත්තරේ ආපු කට්ටිය අතුස්සන්. මේ උත්තරේ ආපු කට්ටිය අතුස්සන්. ඍණ 13 බෙදීම දෙකක් ආපු කට්ටිය අතුස්සන්. මගේ එක බලාගෙන හදලා ආවට මේ මං අහන්නේ තනියෙන් හදලා ආපු කට්ටිය. මගේ එක බලන් හිතුවොත් කොහොමද වැරදි නම් වැරදිනේ බං. තනියෙන් හදලා උත්තරේ ආපු කට්ටිය ආ ඉන්නවා සෙට් එකක්. හදන්න බලන්න. ඇයි මොකද අවුල? හරිද? හරි හරි. බය කරන්න එපා බං. හරි. ඒ නිසා අපි ලැම්ඩා ගැම හෙව්වා අභිදිශා දැන් ගෝඩනයක් තියෙනවා කියලා කිව්වින්දා ගෝඩනේ දිශාව සොයන්න ඕනේ. කැමැති ලක්ෂයක් වටා ගුණ ගන්න. කැමැති ලක්ෂයක් වටා ගුණ මං හිතනවා C ලක්ෂය වටා ගුණ ගන්න. C ලක්ෂය වටා ගුණ ගත්තා නම් ගොඩක් කටිය තියලා යනවනේ. C ලක්ෂය වටා ගුණ ගත්තා මූත් නෑ මූත් නෑ මූත් නෑ ඒකලින් C. ඒ සමන් තියෙන කරනවා C ලක්ෂය වටා ගුණ ගන්න. ගන්න C ලක්ෂය වටා ගුණ. එහෙනම් පද්ධතියේ C ලක්ෂය වටා ගුණ. දැන් මේක බිඳුව වෙන්නේ C ලක්ෂය වටා දක්ෂිනාවර්ත ගුණ. මේක දැන් බිඳුව වෙන්නේ නැහැ වංගු. යුගයක් තියෙනවා කිව්වනේ. දැන් C වටා ගුණ ගද්දී 4යි p එන්නේ ගැමා එන්නේ ලැම්ඩා එන්නේ මුවරක් නේ. C වටා ගුණ ගද්දී මේ මියුගෙන් ඇති වෙන ගුණයක් එයා සලකන පැත්ත දක්ෂිනාවර්තව. ලම්බ දුර මූල 3යි. මේ දුරට මේ දුර සමානයිනේ. AB දුරට CD දුර සමානයිනේ. ඊට පස්සේ මෙයාගෙන් ඇති වෙනවා මේකේ සිරස් සංරචකයෙන් ගුණයක් ඇති වෙනවා. තිරස් සංරචකයේ ගුණ දෙකෙන් දායක වෙන්නේ C හරහා යන හින්දා. ඇත්තටම මෙතන ගත්ත එකමයි නේ. මේ මෙතන ගත්ත එකමයි. මේක බිඳුව හිතෙන් අයින් කරා නම් මේකම තමයි තියෙන්නේ. මේකම තමයි තියෙන්නේ. හරි. මෙයා මියු කියන එක්කෙනා ඇති කරන ගුණය සලකන පැත්තට මියුවරක් මූල 3යි. ධන අරගේ තිරස් සංරචකය මූල 3යි p cos 60යි මූල 3යි p cos 60යි ලම්බ දුර මූල 3යි. කොහොමද? මියු කියන එක්කෙනා දැන් මියු කියන එක්කෙනා මියු අතරනේ මියු කියන එක්කෙනා මූල 3 බෙදීම 2යි p. මියු කියන එක්කෙනා මූල 3 බෙදීම 2යි p. වරක් මූල 3යි. ධන මෙයා මූල 3යි p cos 60 කියන්නේ භාගයයි වරක් මූල 3යි a. මට එනවා මෙතන 3 බෙදීම 2යි pa ධන මෙතනත් වෙනවා 3 බෙදීම 2යි pa. උත්තරේ එනවා 3යි pa සලකන පැත්තට. මට කියන්න යුග්මයේ ගුණය 3යි pa දක්ෂිනාතාව කට්ටිය. හදන්න. මේ චූටි ආතල් වැඩක් ඉතින්. චූටි ආතල් වැඩක්. දැන් පද්ධතිය යුග්මයකට උන්නන වෙලා තියෙන්නේ. පද්ධතිය යුග්මයකට උන්නන වෙලා තියෙන්නේ. ගණිතයට ඊට පස්සේ EC දිශාවට ක්‍රියා කරන R බලයක් පද්ධතියට දෙනවා. දැන් මේකේ සම්ප්‍රයුක්තය කොහෙන් යනවද කියලා මට අදහසක් නැහැ. ඇත්තට සම්ප්‍රයුක්තයක් නැහෙනේ. මේකට සම්ප්‍රයුක්තයක් නැහැනේ බං. දැන් මෙයාට සම්ප්‍රයුක්තයක් නැහැ. මෙයා ඉන්න තැන කැරකි ඉන්නවා. එක තැන කැරකි ඉන්නවා. සම්ප්‍රයුක්තයක් නැහැ ගුණයක් තියෙනවා. එක තැන කැරකි ඉන්නවා. හරි. එක තැන කැරකි ඉන්නවා. හරි. සම්ප්‍රයුක්තයකුත් තිබිලා ගුණයකුත් තිබුණ මොකද වෙන්නේ? උන් කැරකි යනවා. සම්ප්‍රයුක්තයක් විතරක් තිබිලා ගුණ තිබෙන්නේ නැත්නම් උන් සරල රේඛීය මාර්ගයක යනවා.
දැන් මූ එක තැන කැරකි කැරකි ඉන්නවා. හරි එක තැන කැරකි කැරකි ඉන්නවා. දැන් මෙයාගේ සංප්‍රයුක්තයක් නැහැ. දැන් මම අලුතෙන් බලයක් දෙනවා EC දිශාව ඔස්සේ R කියලා බලයක්. දැන් මෙහෙම EC දිශාව ඔස්සේ R කියලා බලයක් දෙනවා. මෙන්න මෙහෙම මේ පද්දේට අලුත් බලයක් එකතු කරනවා EC දිශාව ඔස්සේ. EC දිශාව ඔස්සේ R කියලා අලුත් බලයක් එකතු කරනවා. ඔන්න ඔහොම R කියලා බලයක් එකතු කරනවා. මට කියන්න එතකොට මේ පද්ධතියේ සංප්‍රයුක්තය කවුද? R කියලා බලයක් මේකට එකතු කරාට පස්සේ සංප්‍රයුක්තය කවුද? දැන් සංප්‍රයුක්තය හොයන්නේ කොහොමද ආයේ? මුලින්ම තිරස් බල විභේදනය කරලා උත්තරේ ගන්නවා. තිරස් බල විභේදනය කරලා උත්තරේ ගන්නවා නේද? එහෙම නෑනේ. කලින් මේ නිල් පාට බලවල එකතුව මේ නිල් පාට බලවලින් ඇති කරපු සංප්‍රයුක්තය කීයද? නිල් පාට බල සිට එකතුව ඇති කරපු සංප්‍රයුක්තය කීයද? බිඳුවයි. ඒ කියන්නේ යුග්මයකට උන්නේ වෙලාව කිව්වේ නිල් පාට සෙට් එක එකතු වෙලා මෙලෝ මගුලක් කරලා නෑනේ. උන් ටික එක තැනින් ඉන්න තියෙනවා. මේ කැරකැවීමක් විතරයි දීලා තියෙන්නේ. සංප්‍රයුක්තයක් දීලා නෑ. දැන් එහෙම තියෙද්දි EC දිශාවට මම අතින් බලයක් දෙනවා R කියලා බලයක්. EC දිශාවට මම අතින් බලයක් දෙනවා R කියලා. එතකොට සංප්‍රයුක්තය මොකද වෙන්නේ? සංප්‍රයුක්තය මේ R බලය වෙනවා. මොකද සංප්‍රයුක්තයක් තිබ්බේ නෑ එතන. සංප්‍රයුක්තයක් තිබ්බේ නෑ. මම දෙන අමතර බලය තමයි සංප්‍රයුක්තය වෙන්නේ. මට කියන්න සංප්‍රයුක්තය EC හරහා යනවද එතකොට? එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. සංප්‍රයුක්ත ක්‍රියාරේඛාව යන තැන ගන්න කියනවා සංප්‍රයුක්තය B හරහා යන්නේ කියලා. සංප්‍රයුක්තය B හරහා යන්නේ කියලා කියනවා. හදන්න බෑ. හදන්න බෑ. හොඳ ඉදිරිපත් කීමක් එක හදන්න. ඇත්තටම මේ බල පද්ධතියේ මේ නිල් පාටින් ලියලා තියෙන එක දැන් ලියලා වැඩකුත් නෑ. ඇයි උන් ටික එකතුලා මෙලොම මගුලක් කරන්නේ නෑනේ. උන් ටික එකතු වෙලා මුකුත් කරන්නේ නෑනේ. උන්ගෙන් ඇත්තටම වැඩකුත් නෑ. දැන් මම බල පද්ධතිය ආපහු වඳිනවා. බලන්න මං කරන විදිය. දැන් රෝ ඉලක්කම් දෙකට ගැලපෙන පරිදි මම බල පද්ධතිය අඳිනවා. රෝ ඉලක්කම් දෙකට ගැලපෙන පරිදි මම බල පද්ධතිය අඳිනවා. මෙන්න මෙහෙම. මෙයා A B C D පාදවල දිගවල ටික විතරයි අවශ්‍ය. අතන මෙයා 30යි, මෙයා 90යි, මෙයා 90යි. මෙයා 30යි නම් මෙතන 60යි, මෙයා 30යි. ඒ නිසා මෙතන 60යි. දැන් මට කියන්න අර නිල් පාට බලසිට එකතුලා ඔය කොළ පාට පද්ධතියට මොකද්ද කළේ ඌ? නිල් පාට බලසිට එකතු වෙලා කොළ පාට පද්ධතියට මොකද්ද කරේ? කොහෙවත් එයා යවන්න දායක වුණාද? නෑ සංප්‍රයුක්තයක් නෑ. මොකද උන් කළේ එකම දේ. මේකට කැරකැවීමක් දුන දක්ෂිනාවර්තව. ඒ නිසා මේ නිල් පාට බලට එකතුලා කළා දෙන එකම දේ මෙයාව මේ පැත්තට බල යුග්මයක් දීපුක විතරයි. 3යි PA කෙනෙක්. දැන් මට කියන්න ඇත්තටම මෙන්න මෙයා සහ මෙන්න මේ රූපය සහ මේ රූපය අතර කිසිම වෙනසක් නැහැ. හරි මේ කළු එක නැතුව හොඳේ. මේ කළු කැත එක නැතුව. කළු කැත එක මම නෙමෙයි හොඳේ අද. මූ. හරි. මෙන්න මූ නැතුව මේ බලපද්ධතිය මේකට සමානයි. හරි. අරක නැතුව මේකට සමානයි. දැන් මම මේකට R කියලා බලයක් EC දිශාව ඔස්සේ දුන්නොත් මෙයා E. EC දිශාව ඔස්සේ R කියලා බලයක් දුන්නොත් දැන් මෙයාට යුග්මයකුත් තියෙනවා මේ බල ගුණයකුත් තියෙනවා මේ පැත්තට සංප්‍රයුක්ත බලයකුත් තියෙනවා. ඔන්න ඔහොම. R ඔන්න ඔහොම. දැන් වුණාට පස්සේ දැන් මෙන්න මේ බල පද්ධතියේ මම කියන්න මේ බල පද්ධතියෙන් කවුද ඉන්නේ? EC දිශාවට R කියලා බලයක් තියෙනවා. දක්ෂිනාවර්ත ගුණයක් තියෙනවා. එච්චර මේ පද්ධතිය තියෙන්නේ. මේ පද්ධතිය මේ සම්පූර්ණ පද්ධතිය දැන් මෙන්න මේකට තුල්ල වෙලා තියෙන්නේ. හරි. දැන් ඇත්තටම මට ලියන්න පුළුවන් මෙයාට මෙයා සමානයි. මේ වම් පැත්ත එක්කෙනයි දකුණු පැත්ත එක්කෙනයි සර්ව සමයි. කිසි වෙනසක් නැහැ. අරු කැත යුගයක එක දේවල් මාක් කරලා උ කැත වෙලා තියෙන්නේ. මූ පිරිසිදුයි ලස්සනයි මේ. ලස්සනට ඉන්නවා. දැන් මෙයාගේ සංප්‍රයුක්තය ගානේ කියනවා B හරහා යනවා කියලා. ගානේ කියන සංප්‍රයුක්තය B හරහා යනවා කියලා. මට කියන්න සංප්‍රයුක්ත B හරහා යනවා කියන්නේ මෙයත් එක්ක අංශක 60ක් සාදමින් මෙතත් එක්ක අංශක 60ක් සාදමින් අර දිශාවටම.
මෙන්න මෙහෙම සංප්‍රයුක්තය. මෙන්න සංප්‍රයුක්තය. මේ අංශක 60යි. මෙයා R කියන බලය. මේක තමයි සංප්‍රයුක්තය. හරි. මට කියන්න R හොයන්නේ කොහොමද? R හොයන්නේ කොහොමද? මේ නිල් පාටේ බලය, මේ නිල් පාට පද්ධතියේ නිල් පාට පද්ධතිය හා මේ කළු කැත බලය. නිල් පාට පද්ධතිය හා කළු කැත බලය එකතු වෙලා කරන හැමදේම මේ රතු සංප්‍රයුක්තය තනියෙන් කරන්න ඕනේ. හරිනේ? නිල් පාට පද්ධතිය නැත්නම් නිල් පාට පද්ධතිය කවුද ඉන්නේ? මේක විතර ඇත්තටම. මෙයා විතරයි නිල් පාට පද්ධතිය. මේ කළු කැත බලය. නිල් පාට පද්ධතියයි කළු කැත බලයයි එකතුලා කරන හැමදේම මේ රතු පාට සංප්‍රයුක්තය තනියෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේ පද්ධතිය B වටා මොකක් හරි දිශාවකට යම්කිසි ගුණයක් ඇති කරනවා නම් ඒ සම්පූර්ණ වැඩේ මේ R ට තනියෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිනේ? මේ බලන්න මේ පද්ධතිය මේ B ලක්ෂය වටා දක්ෂිනාවර්තව පද්ධතිය ඇති කරන ගුණය සමාන වෙන්න ඕනේ M B ලක්ෂය වටාම M අභිදිශාවටම මේ R කියන සංප්‍රයුක්තය මේ රතු එක හොඳයි. රතු එක මගින් ඇති කරන ගුණයට. හරි. දැන් පද්ධතියේ කොටස් දෙකයි. පද්ධතිය එකක් මේ ගුණයේ තියෙන නිල් පාට එක්කෙනා අනිත් එක්කෙනා මේ කළු කැත R. පද්ධතිය නිර්මාණලා තියෙන හිමනේ. පද්ධතිය නිර්මාණලා තියෙන්නේ කොටස් දෙකකින්. මොකද කොටස් දෙක? එකක් දක්ෂිනාවතට කරන 3යි PA ගුණය අනිත් එක්කෙනා මේ R කියන තනි බලය. ඒ නිසා පද්ධතියේ ගුණ සලකන පැත්තට 3යි PA ඉන්නවා. ඒක ඇත්තටම පරණ එක්කෙනාගෙන් ආපු එක්කෙනා. 3යි PA පරණ එක්කෙනාගෙන් ආපු එක්කෙනා. ධන R ගෙන් ඇති කරන්නේ B ගෙන් අල්ලන් R ගෙන් ඇද්දොත් ඇති කරන්නේ සලකන පැත්තට නෙමෙයි. ඒ නිසා ඍණ බලේ වරක් ලම්බදුර මේකනේ බං ලම්බදුර මෙයා දෙකයි R වරක් දෙකයි සමාන වෙන්න ඕනේ B ලක්ෂය වටා සංප්‍රයුක්ත ඇති කරන ගුණයට B ලක්ෂය වටා සංප්‍රයුක්ත ඇති කරන ගුණය බිඳුවයි සංප්‍රයුක්තේ B හරහා යන හින්දා බිඳුවයි ඒට ඒ සුළු වෙනවා අවශ්‍ය කරන R කියන එක්කෙනා 3 බෙදීම 2යි P වෙනවා. මට කියන්න මට කලින් මේ උත්තරේ ගත්ත කට්ටිය නියමයි හදලා ඉවර කරන්න. දැන් ඔහොම සංප්‍රයුක්තය ආවට පස්සේ බල පද්ධතිය වෙනස්ව දකින්න පුළුවන් වෙන්න ඕනේ. මම টොප් ගණන් දෙනවා. ඒ ගණන්ට අවශ්‍ය දේ තමයි අද කතා කරලා යන්නේ. ඒ ගණන් වලට අවශ්‍ය දේවල් තමයි මේ කතා කරලා යන්නේ. මේ වීඩියෝ එක ගම්පහ උන්ටත් දෙනවා. එතකොට උන්ට අසාධාරණිකුත් නැහැ. හරි. දැන් ඔය වගේ ගානක් ආය අහනවා ගිල්මේගේ අදහස. හැබැයි එදාට ඔය කතා කරපු අදහස් ඕනේ වෙනවා. ඔයාලා පේපර් ක්ලාස් එකේදී ලකුණු ඕනේ කියලා පේපර් ක්ලාස් එකේ ඉන ගාන ආයි මෙතන දීලා හදලා යන්න බෑනේ. සම්දෝ දෙන පේපරේ දැන් දෙන්න බෑනේ. එහෙම කරන්න බෑනේ ලකුණු ඕනේ කියලා. ඒ නිසා හැබැයි ඉතින් මේ සම්ද මේකේ කියන්නත් බෑ ඉතින්. මේ සම්ලංග හවුරාද මේකේ කියලා කියන්නත් බෑ. කවදා හරි එනවා. එදාට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ ගාන. ටක ඉවර කරන්නකෝ මේක. මේක ඉවර කරන්නකෝ. සාපේක්ෂ ප්‍රවේගයේ මාර ගණන් සෙට් එකක් තියෙනවා. හදන්න. තාම 26ට ඒව දුන්නෙත් නැහැ. ගණන් එකතු කරලා ෆයිල් එකක තියෙනවා. ඒ ටික හදන්න ඕනේ. ලියන ගාන මම තාම ලියන කට්ටිය මේක තාම ලියන කට්ටිය කවුද ඉන්නේ? ටක ලියලා ඉවරයි. හරි. ලියන ගාන කෝබන් ගාන A B C D E හා F යනුව ඇල්ෆබෙට් එකම තියෙනවා. A B C D E හා F යනු පැත්තක දිග 2 වන පැත්තක දිග මීටර් 2 පැත්තක දිග මීටර් 2 වන සවිදි ෂඩාස්ත්‍රයක A B C D හා E A B C D E හා F යනු
පැත්තක දිග මීටර් 2 වන සවිදි ෂඩාශ්‍රයක සවිදි කියන්නේ බං පැති හතරම සමානයි හොඳේ ෂඩාශ්‍රයක් කියන්නේ පැති හයක් තියෙනවා සවිදි ෂඩාශ්‍රයක වාමාවර්ත අතට ගන්නා ලද ශීර්ෂ වේ වාමාවර්ත කියන්නේ ඔරලෝසු කරගෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත ඔරලෝසු කරගෙන නෑ ඔරලෝසු කටු කරගෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත වාමාවර්ත ගන්න ලද ශීර්ෂ වේ ලියන්න විශාලත්ව විශාලත්ව නිව්ටන් ඒ කියන්නේ විශාලත්ව දැන් මම දෙන්නේ නිව්ටන් වලින් හොඳ නිව්ටන් වලින් කැපිටල් P 2P 3P 4P 5P L M capital N විශාල නිව්ටන් P 2P 3P 4P 5P L M N වන බලපිළිවෙලින් capital AB capital CA capital FC capital DF capital ED පටල ගන්න දු ලියපන් උදේ BC FA FE ABCA FC DF ED BC FA FE අර අකුරු කියවන්න පුළුවන් පුංචි උන්ට මේක දුන්නා හරි කට හැදෙන්න අක්ෂර දිගේ බලපිළිවෙලින් මෙන්න මේ දිගේ අක්ෂර අනුපිළිවෙලින් දැක්වෙන දිශාවට ක්‍රියා කරයි අක්ෂර අනුපිළිවෙලින් දැක්වෙන දිශා අතර ක්‍රියා කරයි අක්ෂර අනුපිළිවෙලින් දැක්වෙන දිශා අතට ක්‍රියා කරයි ලියන පද්ධතිය සමතුලිතතාවයේ පවතී නම් පද්ධතිය සමතුලිතතාවයේ පවතී නම් පද්ධතිය සමතුලිතතාවයේ පවතී නම් L, M, N LMN LMN PS වලින් සොයන්න 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 අපි සවිදි සාදර්ශය හැමෝම එක විදියට ගමු නැත්නම් එක එකට එක එක ආරාස මල කරුණයක් වෙනවා මේ පිනානේ සවිදි සාදර්ශය වාමාවතට අපි ගමු හැමෝම මෙහෙම A B C D E F ඒක ලේසි හැමෝම ඔහොම ගමු A B C D E F සාදර්ශයන්නේ හරි A B C D E F A B C D E F හරි එයා දක්ෂ දිශාව කියලා තිබ්බේ වාමාවර්ත අතට කියලා මම මාක් කරලා තියෙන දක්ෂිනාවර්ත අතටනේ ඒක දක්ෂිනාවර්ත කරගන්න දිශාව වාමාවර්ත කියන එක දක්ෂිනාවර්ත කරගන්න ඉවරයි හරිනේ මට ආයෙ නැගිටලා කියලා අරක මාරු ගන්න කම්මැලි මම ගාන දානවා මේ ගෲප් වලට දක්ෂිනාවර්ත කරගන්න ඒක දක්ෂිනාවර්ත කරගන්න මම දකුණ මාරුනා ඉන්න හිටලා ඔන්ලයින් කට්ටියත් ඒක වාමාවර්ත කියන එක දක්ෂිනාවර්ත කරගන්න මම මේ එක පැත්තකට ගත්තේ හැමකට ලේසි වෙන හින්දා ගන්න හදන්න නැත්නම් එක එක උත්තර කියනවා මටත් මේ පිස්සු වැටෙනවා ඊට පස්සේ දැන් හැමෝටම එකම උත්තරයක් ඉන්නේ ඊළඟ සතිය හදනවා මේ
සාපේක්ෂ ප්‍රවේගී ගණන් top level ගණන් set එකක් තියෙන ඒ ටික හදනවා. මුලින්ම හුවේ කවද? L වද M වද N වද හුවේ? මුලින්ම හුවේ කවද? මොකක් කරේ හුවද මුලින්ම? මොකද ඒ මට තාම කෝණ හොයනවා සලස්ටේ. ඒක හොයනවද දන්නේ නැහැ තාම. සවිදිශ රාශියක එක කෝණයක් කීයද? 150යි 100 කොහෙන්ද මේක මම මේ කෝණ නැහැ නේද කියලා ඉවරයි. සවිදිශ රාශියක එක කෝණයක් අංශ 120යි 90යි 30යි වෙන විදිහට ලස්සන හදාගන්න පුළුවන් යාව. ඒ 150යි නෙමෙයි 105 කියන්නේ මේ පංචාශ්‍රී කෝණ. 105 වගේ තමයි මට මතක. මතක තියාගන්න ඕනේ නැහැ ඉතින් හදලා ගන්න පුළුවන් නේ. ශීර්ෂ ගාන දන්නව නම් හදලා ගන්න දන්නවනේ. ඕලල් පාසනේ. දැන් ABCD ගත්ත විදිහ මතක නැහැ නේ බං. මෙතන නේ BCD. හරි ෂඩාශ්‍රය මේක ෂඩාශ්‍රය මේ ෂඩාශ්‍රය මෙන්න මේ පාද මෙන්න මේ ශීර්ෂයයි ඒක මේ ඒක රේඛීයයි. මෙයයි ඒක රේඛීයයි. මේ දෙන්න ඒක රේඛීයයි. මේවා. මෙතන 90යි මෙයා 30යි. මෙයා 90යි මෙයා 30යි. ඔන්න ලස්සන එක්කෙනෙක්. හරි. බලන්න දින විදිය. අරුලන්නේ කැතනෙන් ලස්සන වෙන්න ඕනේ කැත නැතුනම ඇති. මෙයා A දක්ෂිණාවත් වෙන ගත්තේ B C D E F. දැන් බල ටික AB දිශාවට AB දිශාවට P AB දිශාවට P CA දිශාවට CA දිශාවට CA දිශාවට 2යි P. ඊට පස්සේ FC දිශාවට FC දිශාවට FC දිශාවට 3යි P. ඊට පස්සේ DF දිශාවට DF දිශාවට 4යි P.
ඊට පස්සේ ED දිශාවට 5යි p. ED දිශාවට 5යි p. BC දිශාවට BC දිශාවට L. ඊට පස්සේ FA දිශාවට M. ඊට පස්සේ FE දිශාවට N. හරි පැත්තක දිග දෙකයි ඒ. පැත්තක දිග දෙකයි ඒ. මම හැදුවනම් මම මුලින්ම හොයන්නේ M ව. ඇයි? පද්ධතිය සමතුලිතයි. පද්ධතිය සමතුලිතයි. සිරස් දිශාව සලකා බලවල දශකතු ගත්තොත් L එන්නෙත් නෑ N එන්නෙත් නෑ M විතරක් හොයන්න පුළුවන්. LY NY එන්නේ නැතුව M විතරක් හොයන්න පුළුවන්. මට කියන්න M හොයපු කට්ටිය M හොයපු කට්ටිය එතන වෙන මොකක් හරි හුවද? වෙන මොකක් හරි හුවද? මොකුත් හොයලා නැද්ද බං? මේ ලස්සන හලස්සයක් විදියේ. තාකුරු පටල ගන්න එපා හොඳේ. බලන්න මේ කෝණය අංශක 30ක් වෙනවා. මේ කෝණය අංශක 30යි. මේ කෝණය අංශක 30යි. මේ කෝණය අංශක 30යි. හරි. මට කියන්න මේ කෝණය කීයද? මේ කෝණය කීයද? මෙයා 90යි මෙයා 30යි මෙතන 120යි. ED පාදය FP පාදය සමානයි. සමාන පාද සම්මුඛ දිගින් සමානයි. මේ විශාලත්වයෙන් සමානයි. 120යි කියන්නේ තව 60ක් මදි. ඒ කියන්නේ මේ කෝණය අංශක 30යි. මේ කෝණයත් අංශක 30යි. හරි. ඔන්න ඔහොම. මෙතනත් මෙයා 30යි. මෙයා 30යි. හරිනේ? මෙයා 30යි. දැන් මෙන්න මෙතන මෙයා 90යි. මෙන්න මේ කෝණය ගන්න ඕනේ. මෙන්න මේ කෝණය මෙන්න මෙයා වෙන පාටකින් මාක් කරන්නද? අනිත් කෝණත් එක්ක වැඩි ඕකේ. මෙන්න මේ කෝණය තමයි ඕනෙක් කෙනා. මෙයා. හරි. ගන්න උත්තරේ. එයා ගන්නේ කොහොමද? එයාව ගන්නේ කොහොමද? ඒ කෝණය ගන්නේ කොහොමද? ඔය කෝණය මෙතන 90යි. මෙන්න මේ කෝණේ දන්නා නම් වැඩේ කොට. මෙයා දන්නා නම් මේක හොයන්න පුළුවන් ඕන්න. නැත්නම් කැමති තීරණයක් ගන්න පුළුවන් වෙන විදිහකට. වෙන විදිහකට කැමති තීරණයක් ගන්න පුළුවන්. මෙන්න මෙයා සමාන්තර රාශියක් කියලාත් මට පේනවා. මෙයා සමාන්තර රාශියකුත් වෙනවා. කෝණේ හොයාගන්නේ කඩුම ගානේ. අඩුම ගානේ කෝණේ හොයාගන්නකො වෙන මුකුත් ඕනේ නැහැ. ඇහි බිමට දාන්න බෑ හොඳේ. ඒක නම් 60ක් වගේ. එහෙම දාන්න බෑ. මම කියන්නේ දැන් හොලිවර කට්ටිය. දැන් හොලිවර කට්ටිය. දැන් බල විභේදනය කරන්න නම් කෝණ දෙනන් ඉන්න ඕනේ. බල විභේදනය කරන්න කෝණ දෙනන් ඉන්න ඕනේ. ඉවර කට්ටිය. හිතලා හදන්න ඉතින් නැත්තම් තීරුමක් නැහැ. මං එනවා මං ගණන් හදනවා මං යනවා තීරුමක් නැහැ නේ බං. එහෙනම් මං එන්න ඕනේ නැහැ ඒකට මං හදලා ඉන්නවනේ. A B C F කියන්නේ
සම්මිතික ට්‍රපීසියමක් ABCF කියන්නේ සම්මිතික ට්‍රපීසියමක්. ඒකෙන් BCF කෝණය හොයාගන්න පුළුවන්. ඒකාන්තර කෝණ වලින් ඔය මම මාක් කරපු කෝණය ගන්න පුළුවන්. ටගල් දැන් හදන්න. එයාට 120යි අතන 120 කියන්නේ 240යි. මේ මෙතන මේ මෙයා සවිදි ට්‍රපීසියමක්. මෙතන 120යි මෙයත් 120යි. එහෙනම් තව පාද හතරක් තියෙන චතුරස්‍රයක අභ්‍යන්තර කොණයි 360යි නේ. එහෙනම් තව 120ක් අඩුයි. ඒ කියන්නේ මෙයා 60යි ඒකාන්ත කොණලින් මෙයා 60යි. දැන් අරන් දෙන්න උත්තරේ. දැන් කෝණ දන්නේ නැතුව හදාගන්න බැරි වුණාද දන්නේ නැහැ. අරන් දෙන්න උත්තරේ. මට කියන්නේ දැන් M හොයපු කට්ටිය දැන් M හොයලි ඉවර කට්ටිය M හරි කමන්නේ මොකෙක් හරි. මොකක් හරි හොයපු කට්ටිය මොකක් හරි හොයපු කට්ටිය ඔන්ලයින් එකේ එකෙක් ඉන්නවා. ඔන්ලයින් එකේ එකෙක් ඉන්නවා. ඔන්ලයින් එකේ දෙන්නෙක් ඉන්නවා. අයියෝ හදපන් මටත් ලැජ්ජයි බං මෙතන හිටන් ඉන්නේ. දැන් උදේ ආව කට්ටිය පොඩ හරි කී කතුල්සපම් ඔය හදන්න මට. දැන් ඕකේ යුග් මේකට උන්නේ කරන්න අර මේවා ක්‍රියා රේඛා මාරු කරන්න මොකුත් නැහැ. නිකන් බලතුණු හන්දරේ තියෙන්නේ. ඒක හොයන්න පැය භාගයකට යනවා. ගත්තද? මට කියන්නේ බල තුනම හොයලි ඉවර කට්ටිය ඔන්ලයින් එකේ. නුඹලගෙන් අහලා වැඩක් නැහැ නුඹලා එකක් අතෝල නැහැ තාම. ඔන්ලයින් එකේ තුනම ඉවර කට්ටිය එකෙක් ඉන්නවා. බලපන් එකෙක් තුනම හත් ඉවරයි. මෙතන ඉන්නවද? ටක් ගාලා. තව ටිකකින් මූ හදයිනේ එතකොට බලන් ලියනකට හිතාගෙන ඉන්න එපා හොඳේ. තව ටිකක් කොහොම මම ළඟ ඉන්නවා. එතකොට තව ටිකකින් මූ හදනවා. ඒක මම ලියාගෙන ගෙදර යනවා. දැන් පද්ධතියේ සමතුලිතය කියලා දීලා තියෙනවා. ඒ නිසා මම තීරණය කරනවා පද්ධතියේ සමතුලිතතාව සඳහා සිරස්ස බල වේදනය කරන්න. දැන් මේ බල ටික මට අමතක වෙනවා. බල ටික පොඩ්ඩක් රවුන්ඩ් කරගන්න. නැත්තම් අවුලක් නැහැ. බල සෙට් එකක් ඉන්නවා. බලන්න පද්ධතියේ සමතුලිතතාව සලකා පද්ධතියේ සමතුලිතතාව සලකා සිරස් දිශාවට බලවල දෛශිකත්ව බිඳුවයි. බලවල දෛශිකත්ව බිඳුවයි. මේ n කියන එක්කෙනා මේකට එන්නේ නැහැ. L කියන එක්කෙනා එන්නේ නැහැ. උන් තිරස් හින්දා. හරි. කොනකින් පටන් ගමුනේ බං. P කින් පටන් ගමු. P cos 30. P cos 30. එයා හරි. මෙතන ඉන්නවා සලකන පැත්තට ප්‍රතිවිරුද්ධයි මේ 2p cos 30 මේ 2p cos 60 කියන්නේ මෙහෙටනේ. නැත්නම් sin 30 මෙහෙට. සලකන පැත්තට ප්‍රතිවිරුද්ධයි. 2p sin 30යි. එයාවත් ගත්තා. m කියන එක එනවා m cos 30යි. ධන m cos 30යි. ධන m cos 30යි. මෙයා 3p cos 60 නෙමෙයි sin 60. ධන 3p sin 60යි. මෙයාවත් ගත්තා. මෙයා 4p cos 30 මෙහෙට 4p sin 30 පල්ලෙහාට සලකන පැත්ත ප්‍රතිවිරුද්ධයි. ඍණ 4p sin අංශක 30යි. ඔන්නෝම මෙයාවත් ගත්තා. මෙයා ධන 5p cos 30යි. ධන 5p cos අංශක 30යි. දෛශිකතුව බිඳුවයි. හැමෝම ගත්ත නේද? හැම එකම සලකලා තියෙනවනේ මං. හරි. දැන් ලස්සනයි m විතරයි ඉන්නේ. හරි. cos 30 sin 60 එන්න sin 30ක් ඉන්නානේ අපරාධ. p cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි ඍණ 2යි p sin 30 කියන්නේ භාගයයි ධන m cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි ධන 3යි p sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි ඍණ 4යි p sin 30 කියන්නේ භාගයයි ධන 5යි p cos 30 කියන්නේ මූල 3 බෙදීම 2 සමානයි බිඳුවයි. යට 2 කැපිලා යනවා.
හරි මෙයා මුල 3යි p ඍණ 2යි p ධන මූල 3යි p ද මූල 3යි m ධන 3යි මූල 3යි p ඍණ 4යි p ධන 5යි මූල 3යි p සමානයි බිඳුවයි. මූල 3යි p 3යි මූල 3යි p 5යි මූල 3යි p 5යි 6 7 8යි 9යි 9යි මූල 3යි p වෙනවා. ඍණ 2යි p ඍණ 4යි p ඍණ 6යි p වෙනවා. සමානයි මූල 3යි m වෙනවා. මම මෙහෙම වැඩක් කරනවා බලන්න. 9යි මූල 3යි p ඍණ 6 කියන එක ලියනවා 3 වරක් 2යි. හරිනේ 6 3 වරක් 2යි 3 කියන්නේ මූල 3 වරක් මූල 3නේ. ඒ නිසා මේක ලියනවා මූල 3 වරක් මූල 3යි 2යි. කැතයි නේද එතකොට. වරක් 2යි. p සමානයි මූල 3යි m වෙනවා. මූල 3ට මූල 3ක් කැපෙනවා. මට එනවා m කියන එක කෙනා අවශ්‍ය කරන m කියන එක කෙනා එනවා 9 ඍණ 2යි මූල 3යි p කියලා. මට කියන්න m මේක දාවේ 9 ඍණ 2යි මූල 3යි p. ආවද m? නැත්නම් m හෙව්වේ නැද්ද එකක්වත් තාම? m හොයපු කට්ටිය මට කියන්න ඔන්ලයින් එකේ m හොයපු කට්ටිය මේක දාපු උත්තරේ තුනම හොයපු එකෙක් හිටියනේ. m හොයපු එක ආවේ මේකද? ආවනාත උස්සන්. නැත්නම් මම වැරද්දක් කළාද? මම වැරද්දක් කළා නම් පොඩ්ඩක් කියන්න. මම වැරද්දක් කළා නම් කොහොමද කියලා කියන්න. මැසේජ් එකක් දාන්න පේනවා. මගේ උත්තරේ වැරදිද? මගේ උත්තරේ වැරදිද? වැරදිද? වැරදි දැන් ටික බලන්න දෙන්න. ආ? එන්නේ වෙන්නේ. මේක නෙමෙයි දාවේ. මොකක්ද දාවේ? 6යි p ඍණ 9යි මූල 3යි p බෙදීම 2. ඒ කියන්නේ 6 ඍණ 9යි මූල 3 බෙදීම 2. මට කියන්න ඒක ආව නැත්නම් 12 ඍණ 9යි මූල 3 බෙදීම 2 ආපු කට්ටිය. ඔබට ආවෙ නැත් එකක්ද? වෙනම එකක්. ඔබට ආවෙ මොකද්ද? වෙනම එකක්. මොන මගුලක්ද බා මේක? 2යි මූල 3යි p. 2යි මූල 3 ඍණ 9යි. ඒ පැත්තම වුණාද මගේ? දැන් උඹ ලාභකේ මගේ ඍණ එක නෙමෙයි තියෙන්නේ. ඒ ඕනේ බං ඉතින්. පිස්සෙන්නේ. මේ දෙන්න මූල 3යි p 3යි මූල 3යි 5යි මූල 3යි කියන්නේ 5යි 8යි 9යි මූල 3යි p. ඍණ 2යි p ඍණ 4යි p කියන ඍණ 6යි p මූ මෙහෙට යද්දි මූ ඍණ වෙනවනේ. ඍණ මම මිස් කරලා. හරි මූ ඍණ වෙනවනේ. එතකොට මෙයා ඍණ මූල 3යි m. මෙයා ඍණ මූල 3යි m. මෙන්න මේක කැපෙනවා. මෙයා පැත්තම වරන ඍණින් වැඩි වෙද්දි මෙයා 2යි මූල 3 ඍණ 9ක් වෙනවා. 2යි මූල 3 ඍණ 9යි. මට කියන්නේ මේක ආපු කට්ටිය ඒත් එකයිද? ආ දැන් ඉන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. ආවනේ. බහින්න පතුල්ද මං ආවද? ප්‍රශ්නේ නැහැ. හරි. ආවනේ. දැන් ආවද? ආ එලිකිරි. හරි. දැන් ඊට පස්සේ දැන් ඇවිල්ලා එලිකිරි. ඒකගේ වැරද්දක් කොට ටක් ගාලා කියපන්. හරි. දැන් එන්න හොයලා තියෙන්නේ L සහ N හොයන්න ඕනේ. L සහ N හොයන්න ඕනේ. මොකක්ද ලේසිම විදිය? ලේසිම විදිය මොකද්ද? ලේසිම විදිය. L හොයන්න ලේසිම විදිය F වටා ගුණ ගත්තා නම් N වෙන්නේ නැහැ. M හෙව්වත් එක්ක ඕනෙත් නැහැ. හරි. එහෙනම් මේක වටා ගුණ ගත්තොත් මෙයා ඉන්නේ මෙයා ඉන්නේ මෙයා ඉන්නේ මෙයා ඉන්නේ මේ සෙට් එක විතරයි ඉන්නේ. ඊට පස්සේ N හොයන්න ආපහු ඕන්න B වට නැත්තම් C වටා ගුණ ගත්තා හරි. මම නම් ගන්නේ C වටා. F වටා ගුණ ගන්න C වටා ගුණ ගන්න L හොයන්න N හොයන්න. වැඩි ඉවර කරන්න. F වටා ගුණ ගන්න L හොයන්න C වටා ගුණ ගන්න N හොයන්න. නැත්තම් L හොයලා තිරස් බලය බෙදන්නේ කරා නම් හරි. L හොයලා තිරස් දිශාවට බලය බෙදන්නේ කරා නම් N සහ L අතර සම්බන්ධතාවක් වෙනවනේ. N සහ L අතර සම්බන්ධතාවක් වෙනවනේ. ඒක පාවිච්චි කරලා
අනිත් එක්කන හොයන්න. පොඩි සමගාමී සමීකරණ සුළු කරන් තියෙන්නේ. ඉවර කරන්න. ඉවර කරලා උත්තරේ ගන්න. ඉවර කරන්න උත්තරේ ගන්න. ටක් ගාලා.